කිතගම ග්‍රාමලීලධාරී වසමෙහි ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ ගොවිතැන ජීවනෝපාය කරගත් ගැමි ජනතාවක්. මෙහි ප්‍රධාන වශයෙන් වැව් 8ක් පමණ පිහිටා තිබෙනවා. මේ අතරින් ප්‍රධානතම වැව වන්නේ කිතගම මහවැවයි. බොහෝ වැව් අහස් දියෙන් පුරවමින් ජලයෙන් පෝෂිත කරමින් තමයි මෙතෙක් කල මේ ගැමි ජනතාව කුඹුරු කර්මාන්තයේ නිරත වුණේ. නමුත් මෑත කාලීනව දැදුරුව ව්‍යාපෘතය යටතේ පෝෂිත ඇල මාර්ගයකින් කිතගම මහවැවට ජලය සපයා ගැනීමට හැකි වී තිබෙනවා. කිතගම මහවැව යටතේ අක්කර 92ක පමණ වපසරයකින් යුතු කුඹුරු ප්‍රමාණයක් වගා කිරීමට මේ ගොවි ජනතාවට හැකියාව ලැබී තිබෙනවා. කිතගම ගම හා සැඳිනු එහෙම නැත්නම් කිතගම ගමත් එක්ක බැඳුණු මේ හිටිබණ්ඩාර දෙවියන්ගේ නාමය පවතින හිටිබණ්ඩාර දේවාලය තමයි මේ පසුබිමින් අප දකින්නේ. වසම් 35ටම අදාළ වැසියන් සියලු දෙනාගේ මුල් භෝග එකතු කරමින් මේ ස්ථානයේ අලුත් සාල් මංගල්‍ය පවත්වන ස්ථානයක් හැටියටයි හඳුන්වන්නට පුළුවන්.